බටලන්ද සිද්ධියට වසර 30කටත් වැඩි කාලයක් ගතව ඇත. නමුත් වසර 4කට 5කට පෙර මෑත කාලයේ සිදු වූ පාස්කු ප්‍රහාරය වැනි සිද්ධීන් පවා තවමත් විසඳීමට හැකියාව ලැබී නැත. බාධකයේ කොතැනද යන්න සොයා බැලිය යුතුය. බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වෙලාවේ පැවති තත්කාල කේන්දරයට අනුව මේ වාර්තාවද රැවටීම් වලට ලක්විය හැකි බව පෙන්නුම් කරයි. ආයිබෝවන් දෙස් විදෙස් පවා කතා බහට ලක්වුණු බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. හුදෙක් මෙම වාර්තාවද මෙතෙක් ඉදිරිපත් වූ වාර්තාසේම පුස්සක් වේවිද යන්න බොහෝ දෙනාගේ සැකයට භාජනය වී ඇත. අලුත් ආණ්ඩුවක් බලයට පැමිණෙන සෑම අවස්ථාවකදීම ජනතාවට මෙවැනි බලාපොරොත්තු ඇති කිරීම අලුත් දෙයක් නොවේ. නමුත් මෙවර සිදුවී ඇත්තේ උණු හින්දා බොන්නත් බැරි, කිරි හින්දා අහක දාන්නත් බැරි සිදුවීමක්ය. තවත් පැත්තකින් කියලාවත් කරගන්න බැරි වැඩක්ය. කොහොම වුණත් බටලන්ද වාර්තාව තුළින් නීතිය අකුරටම ක්‍රියාත්මක වී දඬුවම් ලැබිය යුත්තන්ට දඬුවම් ලැබේවිද යන්න විමසා බැලිය යුතුය. ඒ තත්කාල ශාස්ත්‍රයට අනුව කෙසේ වේදයි බලමු. බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වෙලාවේ පැවති තත්කාල කේන්දරයේ ලග්නය වෘෂභයි. ලග්නාධිපති සිකුරුයි. නවාංශක කේන්දරයේ අධිපති සෙනසුරුයි. 11 වෙන්නේ සිකුරු උච්චවත්, බුධ නීචවත්, රාහු සමවද ඉන්නවා. නවාංශක අධිපති වන සෙනසුරු ස්වක්ෂේත්‍රවත්, රවි සතුරු බලවින්ද 10 වෙන්නේ තැන්පත්ව ඉන්නවා. ඒ වගේම මේ වෙලාවේ කාකපක්ෂියා භෝජන අවස්ථාවේ. ඒ සුබයි. නමුත් නවාංශක අධිපති සිටින්නේ සතුරු බලයෙන් සිටින රවි සමගයි. තත්කාල කේන්දරයට අනුව ආණ්ඩුවට මෙම පරීක්ෂණය කිරීමට උවමනාවක් තිබෙනවා. නමුත් මෙම නීති බලගැනීම සඳහාත් ක්‍රියාත්මක කිරීම සඳහාත් විවිධ පාර්ශවයන්හි සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. කොටින්ම කියනවා නම් තනි අතකින් අප්පුඩි ගැසීමට නොහැකි වෙනවා. ඒ නිසා අදාළ සියලු පාර්ශවවල සහයෝගය ලැබිය යුතුයි. මෙම වාර්තාවට අනුව ප්‍රබල දේශපාලඥයන් සහ ඔවුන්ගේ සහචරයන්, ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් මෙහි විත්තිකරුවන් වෙනවා. සමහර දේශපාලඥයින්ගේ දරු මුණුබුරන් අද ප්‍රබල දේශපාලඥයින් බවට පත් වෙලා ඉන්නවා. මේ රාමුව මත නීතියේ හිල්වලින් රිංගා යාමේ මාර්ග සොයාගත හැකි වෙනවා. තත්කාල කේන්දරයේ රාහු 11 වැන්නේ සිටීමේ පෙනී යන්නේ ආණ්ඩුව යම් රැවටීම් වලට හසුවීමට හැකියාව ඇති බවයි. එහෙම වුණොත් මෙය තවත් එක් කොමිෂන් වාර්තාවක් පමණක් බවට පත්විය හැකියි. ඒ නිසා ඉතා පරිස්සමෙන් සහ සූක්ෂමව ඉදිරි පරීක්ෂණ කටයුතු කරගෙන යාමට සිදුවන බව දැනුම් දිය යුතුයි. කෙසේ වෙතත් අවංක උමනාව රජය සතුව තිබෙනවා. කොහොම වුණත් අවසාන අරමුණ විය යුත්තේ වින්දිතයන්ට සාධාරණීෂ්ඨ වීමත්, වැරැදිකරුවන්ට දඬුවම් ලැබීමත්ය. ශ්‍රී ලංකා ඉතිහාසයේ අපගේ අත්දැකීම් වලට අනුව සිදු වූ සිද්ධීන් අතර ගොරකා දඩමස් බවට පත් වූ අවස්ථා බොහොමයි. කෙසේ වෙතත් මෙම සිද්ධියට වසර 30කටත් වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් වසර 4කට 5කට පෙර මෑත කාලයේ සිදු පාස්කු ප්‍රහාරය වැනි සිද්ධීන් පවා තවමත් විසඳීමට හැකියාව ලැබිලා නැහැ. බාධකයේ කොතැනද යන්න සොයා බැලිය යුතුයි. රජයට අවංක උවමනාවක් ඇත්තේ නම් මේ කරුණුද සැලකිල්ලටගෙන කටයුතු කිරීම සාර්ථකත්වයට හේතුවක් වන බව පැවසිය යුතුයි.